සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අද තමයි මැදින් පුර 15ක පෝය දවස. ඉතින් SL Reptile අද සූදානම් වෙන්නේ නිවෙස් වලින් මුදාගත් සර්පයෝ නිදහස් කරන්න යන්න. සුපුරුදු පරිදි අදත් අපි යමු අපි ගාව එකතු වෙලා ඉන්න සත්තු නිදහස් කරන්න.
අදත් අපි සුපුරුදු පරිදි ඇවිල්ලා ඉන්නේ පුතානගම රක්ෂිතේට. ඉතින් අද අපි ගාව ඉන්නේ නාගයෝ පමණයි. ඉතින් වෙන සත්තු අහුන්නේ නැහැ. මොකද සත්තු ගොඩක් අඩුවෙන් අපිට මේ පාර හම්බුනේ. එකතු වෙලා ඉන්නේ සත්තු 5 දෙනයි. මීට අමතරව තව හම්බුණා අපිට සත්තු කුණකටුව වගේ තව සත්තු හම්බුණා. ඒගොල්ලෝ වැඩි කාලයක් තියාගන්න බැරි හින්දා අපි මේ ළඟදී ඒගොල්ලෝ නිදහස් කරා. ඒකින්ද ඒගොල්ලෝ බලා ගන්න හම්බෙන්නේ නැහැ. අද අපි ගාව ඉන්න පොඩිම සතා. චූටි නයි පැටියෙක්. ඉතින් ඔය පේනවනේ පොඩි වුණාට හරිම කලබලයි. ඉතින් බය වෙලා ඉන්න ඉඳ තමයි මේ පෙනේ අල්ලන් ඉන්නේ. අපි ආව නිදාස් කරමු මේ පේන කැලේට. ඉතින් පොඩි සතෙක් හින්දා ගොඩක් වෙලාවට දස්සනයක් සිද්ධ කරන්නේ නැහැ මෙයාලා. ව්‍යාජ පහර දීම තමයි කරන්නේ. ඉතින් දැන් ඔය පෙනේ අල්ලගෙනම පස්සෙන් පස්සට ගමන් කරන වලට පේනවා ඇති ඒ සතා බය වුණාම තමයි එහෙම ඇසිරෙන්නේ. ඉතින් යන්න උමනාවක් නැහැ. එයා තව ටිකක් වෙලා රැඳිලා ඉඳී එතන. මොකද දැන් බය වෙලානේ ඉන්නේ සතා. තාම ගිහිල්ලා නැහැ බලන්න. එයා දැන් ණයෙක්ට සාමාන්‍යයෙන් විද්‍යාත්මකව ණයෙක්ට පුළුවන් තමන්ගේ ශරීරයෙන් 3න් 1ක ප්‍රමාණයක් උස්සන්න. ඉතින් මෙයාට තව ඉස්සෙන්න පුළුවන්. ඉතින් දැන් එයා දන්නවා එයා පරිසරයට අපි නිදහස් කරා කියලා. මොකද ඒ වුණාට එයා තාම බයේ ඉන්නේ අපයාගේ අසල ඉන්නේ හින්දා. අපයාගෙන් ඈත් වෙලා අනිත් අය නිදහස් කරමු. එතකොට එයා යයි. ඔන්න ඊළඟට අපි ගාව ඉන්න අය සාමාන්‍යයෙන් මධ්‍ය ප්‍රමාණයේ නාගයෝ. ඉතින් අපි එක එක්කෙනා නිදහස් කරමු. ඉතින් මෙයා ගෑනු සතෙක් නැයිනක්. ඉතින් ඔය පේනවනේ ගොඩක් මේ ඇග්‍රසිව් සතෙක්. දෂ්ටනයකටම තමයි පෙළඹෙන්නේ. ඉතින් බලන්න හරිම විචිත්‍රවත් පෙන ගොබයක් තියෙන්නේ මෙයාට. අපි මෙයාවත් ඒ ස්ථානයෙන්ම නිදහස් කරමු ඊට පොඩ්ඩක් දුරින්. මොකද නාගයෝ ප්‍රජාති භක්ෂණය. මොකද තමන්ගේ අයගේ මුණත් වර්ගයව ආහාරයට ගන්නවා මේ නාගයෝ කියන සත්තු. මේ සමහර වෙලාවට අර පොඩි එක්කෙනා ඉන්න තැනින් තිබ්බොත් එහෙම මෙයාගේ කුසගින්නක් තියෙනවා නම් අරයව ශනිකව අල්ලගන්න ඉඩ තියෙනවා. ඉතින් බය වෙලා ඉන්නේ හොඳටම සතා. යන්න ඔය. යන්නේ ඉතින් කැලේට දැන්. එදා නෑ වගේ තමයි. පුතේ යාර පැත්තට යන්න කලින් යාළගේ වර්ගයේ කනවා. ඒකනේ දැන් මෙයාලා මේ වෙන වෙන බොක්ස් වල. ආයෙත් පොඩි පැටියක් දැම්මොත් ලොකු එක්කෙනෙක් කන්න පුළුවන්. ඔන්න අනිත් නයා. එයා නම් කිසිම කලබලයක් නෑ. එයා නිකම්ම යනවා අපිට ඉබීමේ ශබ්දයක්වත් එයා නිකුත් කරන්නේ නෑ. එයාලට පුළුවන් එයාලට පරිසරයක් තෝරගන්න යවුවම. ඔන්න ඊළඟට අපි ගාව ඉන්න විශාලම සත්තු. ඉතින් දැන් අපි ඉස්සෙල්ලා නිදහස් කරපු සේරම ගැහණු සත්තු. අපි දැන් ගමු අපි ගාව අද ඉන්න එකම නාගයා. ඒ කියන්නේ පිරිමි සතා. ඉතින් සුදු නාගෙක්. සුදු පාට නායක තමයි මේ ඉන්නේ. සුදු කිව්වට වැඩිය හිතන්න එපා. මොකද සුදු කියන්නේ නිකන් පාටක් විතරයි. මෙයාලගේ වෙන කිසිම විශේෂත්වයක් නැහැ. අනික කිසි කලබලයකුත් නැහැනේ. බලන්නකො සතාගේ. සුදු පාට කියන්නේ මෙයාගේ දැන් වර්ණය බලන්න. මෙයාගේ දැන් මේ අලු පාට සමේ සුදු පාටට උරු කරලා මේ දැන් මෙතන සුදු පාට මේ එතන නම් එයාගේ පරණ තුවාලයක් වෙලා ඒ හොඳ වෙච්ච තැන. එහෙම තැනක් තමයි එතන තියෙන්නේ.
ඉතින් සුදු පාට කියලා අපි නිර්වද්‍ය එහෙම නැත්නම් හරිම ප්‍රකාශය ඇලිභාවය. ඉතින් මේ එහෙම එක්කෙනෙක් නෙමෙයි. මෙයාගේ වර්ණය විතරයි සුදු පාට මෙලනින් අඩුභාවයක් තියෙන්නේ. ඉතින් අපි මෙයාව යවමු වෙනත් තැනකින්. ඉතින් බලන්න මේ සතාගේ පෙන ගොබේ වුණත් ඉතාමත් විචිත්‍රවත් සුදු පාටට හුරුයි. ඉතින් ඔන්න අපි ගාව හිටපු සුදු පාට නාගයව මේ කැලේට නිදහස් කරනවා. ඉතින් තව නාගයෙක් ඉන්නවා අපි ගාව ඉන්න අන්තිම සතා. අපි ආවත් නිදහස් කරමු. try කරන්න. එයාගේ අර කොට මහත ශරීරයක් තියෙනවා. ඉතින් ඔන්න අද අපි ගාව ඉන්න අන්තිම සතා. ගැහැණු සතෙක්. පරිණත ගැහැණු සතෙක්. ඉතින් මෙයා කලබල නැහැ. මෙයා හදන්නේ ඉක්මනට පලා යන්න. අපි මෙයාවත් නිදහස් කරමු අර පිරිමි සතාව නිදහස් කරපු තැනින්ම. අර මං කිව්වේ මෙයා ඉක්මනට යන්න තමයි බලන්නේ. ඔන්න අපි ආවා නිදහස් කරා. ඉතින් මෙයාලා ඇත්තටම අපිට බයයි. මිනිස්සු කියන සත්ව කොට්ටාසෙට මේ සර්පයෝ කියන කොට්ටාසය හරි බයයි. ඒකින් හින්දා තමයි මෙහෙම හැසිරෙන්නේ. ඉතින් ඔයාලගෙන් මං ඉල්ලන එක දෙයක් තමයි සතෙක් දැක්කට නාගයෙක්, තිත්පොළගෙක්, කරවලෙක් වගේ ඕනම සතෙක් විස වෙන්න ඕනේ නැහැ. විස නැති සත්තු ඔයාලා ගෙවල් වලට එනවා. කිසිම සතෙක්ට භූමි තෙල් ගහන්න, ඒ සතාට වද හිංසා කරන්න, සතාව මරන්න යන්න එපා. සතාව ඉවත් කරන්න. නැත්තම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන්නව නම් ඔයාලට පුළුවන් මට ඇමතුමක් දීලා හෝ සතාව ඉවත් කරගන්න. නැත්නම් වෙන කෙනෙක්ට කියලා හෝ සතාව අල්ලන්න පුළුවන් නම් අයින් කරලා දාන්න පුළුවන්. අනිත් දේ තමයි මම මේ සත්තු මෙහෙම ඇල්ලුවට එහෙම අල්ලන්න හිතන්නවත් එපා. මොකද මේ සත්තු අල්ලන එකේ ටෙක්නික් තියෙනවා. ඒවා හරියට දැනගෙන ඕනේ මේ දේවල් කරන්නේ. පළපුරුද්දක් ඇතුව මේ දේ කරන්නේ. ඒ හින්දා ඔයාලා මේ වීඩියෝ නරඹන ඔයගොල්ලෝ හැමෝම මේ වගේ දේවල් අත්හදා බැලීමෙන් වළකින්න කියලා ඉල්ලනවා. ඉතින් ඔන්න අද අපි සත්තු ටික ඔක්කොම නිදහස් කරා. අපි එහෙනම් ගිහින් එන්නම්. වෙනත් දවසක තවත් වීඩියෝකින් හමු වෙමු. සුබ